හලෝ කොහොමද ඉතින් ඔයාලට ඔන්න අදත් මගේ YouTube channel එකට සාදරයෙන් පිළිගන්නවා. අද හදන්න යන්නේ ලුණු බැදුමක්. බලමුකෝ හදන විදිහ. ඉතින් අපි මෙතන අරගෙන තියෙනවා රට්ලුණු කිලෝ එකක්. අපි අරගත්ත රට්ලුණු කිලෝ එක මෙන්න මේ විදිහට ගොඩක් සිහින්ව කපා ගන්න ඕනේ. දැන් අපි ලියාගත්ත රට්ලුණු ටික ගැඹුරු තෙලේ බැදගමු. දැන් ඉතින් තියෙන්නේ මෙන්න මේ වගේ රන්වන් පාට වෙනකම් බැදගත්ත ලුණු ටික අපි බා ගන්න ඕනේ. ඔයාලා මේ දකින්නේ අපි සම්පූර්ණයෙන්ම බැදගත්ත රට්ලුණු කිලෝ එක. ඉතින් අපිට තව මේකට ඕන වෙනවා පොතු ඉවත් කරගත්ත රටකච්චු ග්‍රෑම් 100ක්. ඒ වගේම තව අරගෙන තියෙනවා මැගි පැකට් එකමාරක්. දැන් අපේ රටකච්චු ටිකත් ගැඹුරු තෙලේ බැදගමු. දැන් අපි අපේ මැගී ටිකත් ගැඹුරු තෙලේ මේ වගේ බැදගමු. ඉතින් ඔයාලා මේ දකින්නේ අපි ගැඹුරු තෙලේ බැදගත්ත මැගී ටික, රටකච්චු ටික සහ අපේ රටලුණු කිලෝ එක. දැන් තියෙන්නේ අපේ මිශ්‍රණය හදාගන්න. දැන් අපි තච්චයක් හිතේ තියලා ඒකට තෙල් සාමාන්‍ය ස්වල්පයක් එකතු කරලා අපිට තියෙන කලාගත්ත සුදු ලුණු ටික මේකට එකතු කරගන්න. දැන් අපි සුදු ලුණු ටික බැදීගෙන එද්දී ඒකට රම්පේ කරපිංචා එකතු කරනවා. තව අපි මේකට කරදුමුංගු එකතු කරගන්නවා. දැන් අපි මේකට එකතු කරගන්නවා කෑලි මිරිස් මේස හැඳි 3ක්. ඒ වගේම ඔයාලගේ රස අනුව ලුණු එකතු කරගන්න පුළුවන්. මේකට අවසාන වශයෙන් අපි එකතු කරගන්නවා සීනි මේස හැඳි 2ක්. දැන් අපේ මිශ්‍රණය හොඳින් කවලම් කරගෙන අපි බැදගත්ත ලුණු රටකචු සහ මැගී ටික එකතු කරගන්නවා. ඉතින් වැඩි දේවල් ඕනේ නැහැ. අපිට බත් එක්ක පරිප්පු එකක් හදාගෙන උනත් මේක කන්න පුළුවන්. ඒ වගේම මේක කල් තියාගන්න පුළුවන් කෑමක්. ඉතින් හරිම රසවත් කෑමක් තමයි ඔයාලට අරගෙන ආවේ. මම වහන් හිටපු මම බලන් හිටපු ආට ගොඩාක් ස්තුතියි. තවත් දවසකින් තවත් රස කෑමක් අරගෙන ඔයාලා ළඟට එන්නම්.